හයි මොකක්ද කියන්න ගියේ මේ මොකක්ද කාට හරි ඕනද මේ කුකුගේ අම්මාගේ සොහනට ගරන් අම්මා එක්ක බුදිය ගන්න ඕන කෙනෙක් ඉන්නවා දිලු ලේනා ජෝර්දාන් කුමා මේ මගේ අම්මා එක්ක සොහනේ බුදියන්න කලින් මුලින්ම පිරිමියෙක් යන් පොන්නේ එක්කෙන්න එපා යකෝ දිලු උඹ බම් මේ දිලු උඹ මුලින්ම සල්ලි ගත්තේ නිල් නෙතුගේ නිල් නෙතු කියන්නේ මේ වනේ දැන් ඉන්න නිල් නෙතු නෙවෙයි උඹ ඕමාන්නේක ඉඳපු නිල් නෙතු කියලා ගෑණියගේ මාස දෙකක පඩියක් ගත්ත මිනිස්සෙක්. ඒ ගෑණිගේ මාස දෙකේ පඩිය අරගෙන ඒ ගෑණිව අනාථ කරපු මිනිහෙක් උඹ. උඹ ඇත්තටම දිලු උඹ බම් සජීවීව දැකපු මිනිස්සෙක් උඹට කතා කරන්නේ උඹ බම් මේ සමාජ රෝගයක් උඹ මේ කුණු වෙච්ච මිනිස්සු උඹ ඇඟ පුරා කුෂ්ඨයක් දාලා උඹ කුණු වෙච්ච පොරක් නේ බං. නිකන් මේ අපේ අම්මගේ සොහන බුදිය ගන්න මම ඔබට එදත් කිව්වා අදත් කියනවා අපේ අම්මගේ සොහනෙන් වැලි කැටයක් ගනින් පිරිමියෙක් නම් උඹයි කුමයි ලේනයි ඇවිල්ලා ගනින් මාදවිත් එක්ක එකතු වෙලා අකෝ උඹලා පිරිමිනන්ඩෝ ඇවිල්ලා වැලි කැටයක් අරන් ඵලයන් වැලි කැටයක් මගේ අම්මගේ සොහනෙන් වැලි කැටයක් අරන් ඵලයන් පුළුවන් නම් අභියෝග කරනවා ප්‍රසිද්ධිය අම්මගේ සොහනෙන් වැලි කැටයක් අරන් යන්න පුළුවන් පිරිමියෙක් ඕකේ නෑ හරි සිංහෙක් හරි සිංහෙද්දෝ අභියෝග කරන ප්‍රසිද්ධ අභියෝගයක් උඹලාට දෙන්නේ වැලි කැටයක් අරන් පෙන්නපන් මෙන්න උඹේ අම්මා සෝනේ වැලි කැටයක් ගත්තා කියලා. සක්කිලි වගේ කතා කරන්න එපාඩෝ පේක් එක කවුද කියලා දැනගෙන කතා කරපන්. උඹලා පේක් එකක් බහපු පළියට මේ කුකු ගන්න එපාඩෝ කුකු කියන්නේ බ්‍රෑන්ඩ් එකක්. මේ රටේ බ්‍රෑන්ඩ් එකක් හරි ජෙනිවින් චරිතයක්. මේ උඹලා හිතන දේ ඉප්පඩේක හාල් කෑල්ලක් නෙවෙයි තොපි වගේ හරි. තොපි මේ බෝකුඩ බීඩි කොටයක් ගංජා කෑල්ලක් ගහලා මේ රඟන්න එපාඩෝ හරිද? ජෙනිවින් චරිතයක් කුකු කියන්නේ හරි කුකු කියන්නේ සිංහෙක්. සිංහයෙක් එක්ක හැප්පියනින් පුළුවන් විදිහට සත්‍යෙක් වෙන්න එපා ලයිව් වලට ආවේ නෑ ලයිව් වලට එන තැනට වැඩ කරන්න එපා නීතියක් දන්නවා ලයිව් පොසිටිව් එකක් හැම දෙයක්ම මම දැනගෙන කතා කරන්නේ හරි උඹලා මේ කම්ප්ලේන් කරපන් උත්තෝ ඕන තැනකට කිසි දෙයකට කුකු බය නෑ උඹලාගේ ඕන කම්ප්ලේන් එකට කුකු වෙනවා හරි උඹලා පුළුවන් කම්ප්ලේන් කරපන් අර අබී කියන පොන්නයාට ගෙවම් වඩේ කියලා ඕක මේ ලයිව් ගානේ හිඟා කාපි එකක් අබී කියන්නේ අබී කියන්නේ ඩෝ අර වඩේ සමන් කියලා ලයිව් ගානේ හිඟා කාපි එකක් ඌට කියපන් පොන්නෙක් වගේ හැසිරෙන්න එපා කියලා උගේ ගෑණිත් තියාගෙන උගේ මේ ගෑණි උයි මට මේ ලොකු මිනිස්සුත් නෙවෙයි හරි මේ මාදවිට ඔය ලොකුනාට මාදවි කියන්නේ කවුද බං මාදවි කියන්නේ මේ අර දෙනම කහමිකගේ නාගි පඩංගුවක් නේ බං බැකෝ කටක් තියෙන එකක් නේ ඕකි දැක්කම මිනිස්සෙක් ඕකි ළඟට එනවාද ඔය ගෑණිට කියපන් නිකන් ගානට වෙලි රඟන්න එපා කියලා අඩෝ පේකයක් කන හයිට් එකක් ගහන එක නේදපන් මම පොන්නේ වගේ අඟිරි ගන්න එපා හුත්තෝ ජෝර්දාන් කුමා උඹට කියන්නේ පොන්නයා උඹ මේ රෝසිගේ බලලා දිලුට වත්ත වටේ කිව්වා උඹ රෝසිලාගේ පවුල හොඳ නෑ මම බැලුවා සැපක් ගත්තා අයින් කරාඩෝ කියලා. උඹ යකෝ පොන්නෑ උඹ කවදා උඹ කී දෙනෙක් ගෑනු පස්සේ ගියාද නේතු උඹ බං වත්ත වටේ ගෑනු පස්සේ ගිය පොන්නේක්ටෝ තෝ ලොල්ලෙක් කුමාරයා ජෝර්දාන් කුමාර තෝ කියන්නේ ලොල්ලෙක් ලේනා කියන්නේත් ඒ වගේ පොන්නේත් බුද්ධි අංශය කියන්නේ කෙලින්න අහුත්තෝ මට අරස් කරන්න කිව්වා බුද්ධි අංශය ලයි ගැම්මක් තියෙන කෙන්න මොකෙද්ද ඩෝ ඌ මේ ගෝත හාල් පාරුවේ ගෑනු දරුණ කන්න දෙන්නේ නැති හිප්පඩ සෙවලෙක් ඌ උඹලා මේ ලයිව් එකක් දාන රඟන්න එපා ගානට වැඩිය හොඳේ කෙලින් ඩිරෙක්ට් වරෙන්ඩු උඹලා මේ මට හයිට් ගහලා මට බ්ලොක් කරලා නිකන් අඩෝ යකෝ බ්ලොක් එකක් ගහලා බයින යකෝ අතපය බැඳලා ගහන්න එපාඩෝ ගානන් ඩිරෙක්ට් නැංගලා කෙලින් උඩ නංගලා ගහපන් උඩ නංගලා ගහනවොත් උඹලට හැරෙන්න දෙන්නේ නැහැ ඔය එක්කුඩුවත් හරි තනියෙන් ගහන්නේ 1000ක් ආවත් ඩිරෙක්ට් ගහන්නේ ඩෝ ඩිරෙක්ට් වටින් පිටින් බ්ලොක් ගහලා ගහන්න එපා එකක් පෙසාට මම කියන්නම් පෙසා මට ප්‍රසිද්ධ එකක් උගේ channel එකේ හයිට් ගහන්න නැහැ කියලා එහෙනම් මට ගැහුවේ හයිට් උගල ආච්චිද කැමති නෑ පෙසා ඒ වගේ ලයින් වලට ඩිරෙක්ට් කතා කරන්න ඔයා හරිද මට ඔයා කිව්වා ඔයාගේ channel එකේ හයිට් ගහන්න එහෙනම් මට හයිට් ගහලා ඔයා නිකන් මේ සුරංගනාද උතන පෙන්නන්නේ ඒවා පෙන්නන්න චීනුන්ට කොණ්ඩේ බැඳපු මේ කුකුට එපා හොඳේ කුකු කියන්නේ බ්‍රෑන්ඩ් එකක් ඈ රියල් බ්‍රෑන්ඩ් එකක් ඇඹරි නෑ ඕන තැනක ඩිරෙක්ට් බයිනා කෙලින් හරි ඕන ලයිව් එක කෙලින් බහින චරිතයක් මේ රෝසිලා ලේනලා රුම් වගේ ගෑනු ළඟ චීත්තස එප්පඩ වගේ ඇඹරෙන්නේ හරිද මාදවි මේ චැලෙන්ජ් කරලා තියෙන පෙසාව බඳිනවා කියලා පෙසාව බැඳපන් ලක්ෂ 25 අරන් ඇවින්ඩෝ සාක්ෂි රස්සම් කරන්නේ අදත් කියනවා පෙසාව මාදවි උඹ පෙසාව බැඳලා පෙන්නම ලක්ෂ 25ක් අරන් ඇවිල්ලා සාක්ෂි රස්සම් කරන්නේ හරි කියපු දේ කරනවා කුකු එහෙම චරිතයක් අද අභියෝග කරනවා අදත් උඹට අභියෝගයක් දීලා දෙනවා උඹ පෙසාව බැඳලා පෙන්නම උඹ හැමතැනම කියනවා පෙසාව බඳින්නේ කියලා බැඳලා පෙන්න මට ඔබ පේසා උඹ බැඳුම් මම ලක්ෂ 25ක් දෙනවඩෝ බැඳලා පෙන්නපන් ඒක උඹගේ හැකියාව ඒක උඹලා දෙන්නගේ වැඩක් මට පුද්ගලික ජීවිත වැඩක් නැහැ හරි මගේ ලයිෆ් එකට චෝදනා කරන්න එපා කිසි කෙනෙක් ඔය සිප්පඩ දිලූලා වගේ ගෑනු රවටලා එක ගෑනු රවටලා ඇඟ බලලා ෆොටෝ වටේ දාලා
ඒ වෙනාට දිලුට ඇඟ පෙන්නපු ගෑනු අද ලැජ්ජාවෙන් තොපි පෙන්නවා කියලා දැන් මම නිකන් කියලා තොපි පෙන්නපු ඔව් මට දාපු නිසානේ මම කියන්නේ අකෝ බය නැද එහෙනම් මම තව ඕකේ තව මිනිස්සු ඉන්නවා උන් අල්ලන්න පුළුවන් උන් කවුරුත් නෑ උන්ට පෙන්නපු මට ෆොටෝ දාලා තියෙනවා උඹලා දාපු ෆොටෝ සක්කිලි වෙන්න එපා ගේම නම් ගේම හැප්පුනේ සිංහෙක් එක්ක හැප්පිලා බලමු රෙඩි ඕන දෙයකට හරි ඕනම දෙයකට රෙඩි හැප්පිලා බලමු අභියෝග කරන අම්මගේ සෝහනේ වැලි කැටයක් අරන් බලන් වැලි කැටයක් පිරිමියෙක් නම් හොඳ පණ තිරලා ජෝර්දාන් කුමාර් ලේනා දිලු මාදවි අබි සාරදා පෙන්නපන් අරන් වැලි කැටයක් අභියෝගයක් යා බල්ලු කුක්ෙක් වගේ ඩෝ උඹලා මට සෙප්පඩ බල්ලෝ රංගන්න එපාඩෝ බ්ලොක් කරගෙන හයිට් කරගෙන තොපි කවුද බං පිරිමිද අබි උඹට කියන්නේ උඹ මට සිප්පඩ කඩයක් උඹ මේ වඩේ කියලා වයිටි ගානේ ගිය හිඟන පකෙක් බං උඹ දන්නවද උඹ ගැන මම දන්නවා කියලා උඹ සෙප්පඩේඩ්ඩෝ මට අබි උඹ සෙප්පඩේ බං උඹ ලයිව් ගාන උඹ හිරු ලයිව් හරිත ලයිව් උඹ ඔක්කොගෙම බං මේ වඩේ විකුණපු ජක්කිලියනේ උඹ ගෑනු පස්සේගේ සෙවලයාඩෝ